මේවා මිල ගණන් කොහොමද දෙන්නේ මුදලාලි? මේ දැල් වර්ග කුකුල්ලුන්ට දැන් ආරක්ෂාවට ගොඩක් කට්ටිය ඇවිල්ලා ගන්නවා දැකලා තියෙනවා. කොහොමද අපි මේ මිල ගණන් වෙන්නේ මේවා? එක කොටු වර්ග එනවනේ. ඒකේ පොඩි කොටු පොඩ්ඩක් ගණන් වැඩි. අනිත් එක සාමාන්‍යයෙන් කොටු ලොකු සයිස් එහෙම පොඩ්ඩක් ගණන් මේ කොටු මේ පොඩි එක පොඩ්ඩක් ගණන් වැඩි. කොටු ලොකු එක කියන අඟල් 3 2.5 කොටු සයිස් එකක් එනවනම් මේ ඒක පොඩ්ඩක් ගණන් වෙනස් වෙනවා. දැන් මේ තියෙන්නේ මේක නම් අර මුගටි වෙනවට එහෙම කට්ටිය වැඩිපුර අරන් යන එකක් තමයි මේ සයිස් එක. අඟල් එක පැත්තක් 1.5 නැත්නම් අඟල් 1.3 කාල වගේ ඉන්නේ. දැන් මේ කොටුව මේ දැල් වගේ එහෙම වැඩිපුර කට්ටිය අරන් යන මුගටි වෙනවට එහෙම. මේක පොඩ්ඩක් මිලයි. මේක සාමාන්‍යයෙන් උසාවි 5 දිග 200 වගේ රෝලක් එහෙම 4500යි 4004යි වගේ අපිට දෙන්න පුළුවන් මේ අයිටම් එකේ. ඒකේ හැබැයි ඩැමේජ් එහෙම මොනවත් නැහැ. ඔක්කොම හදලා කම්ප්ලීට් කරලා එන්නේ මේවා. අනිත් එක ඊට වඩා කොටු ලොකු ඒවාගෙන් ගන්නවා නම් මේ තියෙන්නේ මේවා පොඩ්ඩක් කොටු ලොකුයි හැබැයි මේවත් අපි හදලා කරලා තමයි දෙන්නේ. මේක වැඩිපුර අපිට ඉත්තවන්ට උරුන්ට තමයි කට්ටිය අරන් යන්නේ. කුකුල්ලුන්ටත් අරන් යනවා මේ බජට් එකට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අඩු මිලට කට්ටිය හොයන කට්ටියට මේවා හැබැයි අරන් යන්න පුළුවන්. එයාලා අරන් යනවා. හැබැයි මේක අස්සෙන් කුකුල් පැටවුන්ට එහෙම යන්න පුළුවන් වෙනවා. ඒ හින්දා මේ අයිටම් එක වැඩිපුරම යන්නේ අපිට ඉත්තවුරු මාළු මේ අල්ලන කට්ටිය මේ ඉත්තවුරුන් මේ එනවට වගා හානි කරන සතුන්ට මොනරුන්ට වගේ කට්ටිය තමයි වැඩිපුරම මේක අරන් යන්නේ. වැඩිපුරම යන්නේ අපිට අර කුකුල්ලුන්ට නම් අරක තමයි පොඩි කොට එක තමයි. ඒක ඕනම සයිස් එකකින් හැබැයි ගන්න පුළුවන්. උසාවි අපි ගාව 4 ඉඳලා අඩි 40 වෙනකන් ඕනම සයිස් එකකින් උස ගන්න පුළුවන්. දිග නම් තියෙන අඩි 200. කොටු ලොකු ඒ වගේ ඒකෙනත් උසාවි 4 ඉඳලා 40 60 වෙනකන් ගන්න පුළුවන්. දිග අඩි තියෙන්නේ හැබැයි ඒක අඩි 300ක් විතර තමයි තියෙන්නේ ඒකේ. ඒව නම් පොඩ්ඩක් ගණන් අඩුයි. ඒක සාමාන්‍යයෙන් උසාවි 6යි දිග අඩි 300 රෝලක්ම අපි 3500 3000ට දෙනවා. හෝල්සේල් ගන්න කට්ටියට 2500 වගේ අපි ඒවා දාලා දෙනවා.